ශ්‍රී ලාංකේය ප්‍රජාව අසිරිමත් නත්තල සමරන අතර විශේෂයෙන්ම කිතුණු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික ස්ථානයක් වන වතිකානෝ පිහිටා තිබෙන ඉතාලියත් මේ අසිරිමත් නත්තල ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. ඉතින් ඉතාලියේ මිලාන් ප්‍රදේශයටයි අපි ඔබ රැගෙන යන්නේ. මේ මිලාන් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව අසිරිමත් නත්තල සමරුව ආකාරය විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මිලාන් නගරයේ ක්‍රියාත්මක බ්ලූම් ජාත්‍යන්තර පාසලේ දායකත්වයෙන් තමයි මේ අසිරිමත් නත්තල පිළිබඳ තොරතුරු අපි ඔබට ගෙනෙන්නේ. ලොව පුරා ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් අසිරිමත් නත්තල උදාව සමරන මොහොතේ මිලාන් නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවද 24 වන දින රාත්‍රියේ මෙලෙස මිලානෝ දුමෝ දේවස්ථානය ආශ්‍රිතව පවතින ස්ටෙෆන් මුනින්ද්‍රයාගේ දේවස්ථානයේ පැවති ශ්‍රී ලාංකික දේව මෙහෙයට එක්විය. මිලාන් කිතුණු සංඝය බහර මීසම් පාලක ප්‍රධාන පියතුමා වන ෆ්‍රෙන්කි රෝසාන් පියතුමාගේ මඟ පෙන්වීම ඇතිව මිලාන් කිතුණු සංඝයේ මීසම් සභාව සහ ජනවන්දනා කමිටුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. යානන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් අප ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාද දෙවියන් වහන්සේගේ ප්‍රේමයන් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. මෙම දේව මෙහෙයට මිලන් නගරයේ දිවික වන ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් රැසක් එක්විය. පසුගිය වසර 30කට අධික කාලයක සිට ඉතාලියේ ක්‍රියාත්මක ප්‍රධාන කිතුණු සංඝයක් ලෙස මෙම කිතුණු සංඝය ක්‍රියාත්මක විය. කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ආශිර්වාදය සහ කතෝලික සභාවේ මඟ පෙන්වීම සහ මීසම් පාලක ෆ්‍රෙන්කි රෝසාන් ප්‍රධාන පියතුමාගේ මෙහෙයවීමෙන් මේ වන විට ආධ්‍යාත්මික ආගමික සහ අධ්‍යාපන වැඩ කටයුතු රැසක් ඉටු කර ඇති බව මිලාන් කිතුණු සංඝයේ ලේකම් රොෂාන් මොහන්දිරම් මහතා එතර මෙතරට පැවසීය. මීට අමතරව ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමණිකයන් බහර ප්‍රධාන උපාධ්‍ය සහ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ මොන්සිඤ්ඤෝර් නෙවිල් ජෝ පියතුමන්ගේ සහ වර්තමාන සම්බන්ධීකාරක සංජීව මෙන්ඩිස් පියතුමන්ගේ මඟ පෙන්වීම මත පාදුවා මංගල්‍ය ඇතුළු ආධ්‍යාත්මික වැඩ කටයුතු රසකටද මිලාන් කිතුණු සංඝය දායක වී ඇත. මෙම විශේෂ දේව මෙහෙයට සහභාගී වූ ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට නත්තලට මෙන්ම නව වසරට සුබ පැතුම් එක්කල අතර පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් සුළි කුණාටුව හේතුවෙන් අවතැන් නුවන් කෙරෙහි තවදුරටත් උදව් කිරීමටද අවධානය යොමු විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට ඒතර මෙතර සමග සම්බන්ධීකරණය කළ මිලාන් බ්ලූම් ජාත්‍යන්තර පාසලට අපගේ ස්තුතිය පුද කරන්නෙමු. ඇත්තෙන්ම නත්තල කියන්නේ දෙවියන් වහන්සේගේ ආදරය බෙදා ගන්න මොහොතක්. තමුන් ආදරය කරපු එකම පුතාව අපි වෙනුවෙන් උන්වහන්සේ බෙදා ගන්නවා. මම හිතන්නේ මේ වර නත්තල ශ්‍රී ලාංකික අපි හැමෝටමත් බොහොම අරුත්බරයි. ඒකට හේතුව තමයි ආගම් ભેදයකින් තොරව, පංගු ભેදයකින් තොරව
මේ නත්තලේ අපි හැමෝටම එකා විදියට එකතු වෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව තමයි අපි එකිනෙකා වෙනුවෙන් කැප වෙන්න බැහැ වෙන්නේ. ඇත්තටම අපි මිලානෝ සංඝයක් විදියට මේ තීරණය ගත්තා. ලංකාවේ සිදුවුණු ව්‍යසනයත් එක්ක ඒ සහෝදරයන් එක්ක ඒකාත්මික වෙන්නට අපි මේ නත්තල් මංගල්‍යයේදී උත්සාහ කරනවා. හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. අපගේ දක්ෂ දේශකෙක් වෙච්ච දක්ෂ ගායකෙක් වෙච්ච මර්සලින් ජයකොඩි පියතුමා. උන්වහන්සේ කියනවා හැබෑ නත්තල කියන්නේ දුගියා වත් කන දවස කියලා. පව පල්ලි යන දාහේ කියලා. මම හිතන්නේ ඒක මේ පාර ගොඩක් අපිට දැනෙන දෙයක්. මොකද මේ අවුරුද්දේ මේ වෙච්ච ව්‍යසනයෙන් හැමෝම අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ වෙච්ච මොහොතේ අපි ශ්‍රී ලාංකිකයන් විදියට ඉතාලියේ වෙසෙන ජනතාවක් විදියට ඒ අසරණ වෙච්ච අයත් එක්ක ඒකාත්මික වෙලා දෙවියන් ඉදිරියේ අද දවසේදී යාඥා කරනවා ඕන් හැමට ඔබ වහන්සේගේ සාමය සැනසීම ගෙනලා දෙන්න කියලා. වාර්ෂිකව පවත්වන නත්තල් උත්සවය අපි මෙවරත් මිලානෝ සන්තිස්ථේපනෝ දේවස්ථානයේ සූදානම් කළා. ඉතින් ඒ සඳහා මිලානෝවට සිටින සියලුම කතෝලික කිතුණු ජනතාව, ශ්‍රී ලාංකික ජනතාව අපිට සමග එක්කහු වෙනවා. මම හිතන්නේ මෙම දිව්‍ය පූජාව මිලානෝ පවත්වන ලොකුම දිව්‍ය පූජාව බවට පත් වෙනවා. මොකද ශ්‍රී ලාංකික කතෝලිකයන් 2000කට වැඩි සෙනගක් මේ දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. ඇත්තටම මේ නත්තල විශේෂ නත්තලක් වෙනවා කතෝලික හැටියටත්. මොකද පහුගිය දින ශ්‍රී ලංකාව තුළ ඇතිවෙච්ච ව්‍යසනය, ඒ කාලගුණ ව්‍යසනය නිසා අපි ගොඩක් අපේ නත්තල් උත්සව සහ ඊට අදාළව තිබිච්ච බාහිර කටයුතු සියල්ලම අපි නතර කළා. අපි ආධ්‍යාත්මික දිව්‍ය පූජාවට පමණක් මෙවර නත්තල අපි පවත්වන්න අපේ ගරු පියතුමන්ලා අපිට සමග අපිට අවවාද සහ අනුශාසනා දුන්නා. ඒ අනුව අපි අද දිනේදී ඒ නත්තල් මංගල පූජාව මිලානෝ සන්තිස්ථේපන දෙව්මන්තරයේදී පවත්වනවා. ඉතින් විශේෂයෙන් මෙතන කියන්න ඕනේ අපි පහුගිය දින සති දෙක තුනක් තිස්සේම මිලානෝ සිටින ශ්‍රී ලාංකික කිතුණු ජනතාව වගේම අපේ බෞද්ධ ජනතාව, ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව අපි ශ්‍රී ලංකාවේ අවතැන් වූ ගම් වතුරෙන් අවතැන් වූ අයට, අසරණයන්ට උදව් කිරීම සඳහා අපි එකමුතු වුණා. ඉතින් මේ වෙද්දී අපි විසින් සූදානම් කරපු රෙදි, පිලි, ඒ වගේම ආහාර, මුදල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට මිලානෝ කිතුණු සංඝයේ මූලිකත්වයෙන් අපි පිටත් කළා. ඒවා දැන් තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට අපි බෙදා හරින්නට අපි සූදානම් කරලා ඒවා යවුවේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අපේ ආගමික කටයුතු වලට අමතරව අපේ ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන්, ඒ වගේම සිංහල භාෂාව අපේ දරුවන්ට, අපේ අනාගත දරුවන්ට ඉගැන්වීම වගේ සියලුම අධ්‍යාත්මික වගේම අධ්‍යාපන කටයුතු ශ්‍රී ලාංකික කිතුණු ජනතාව වෙනුවෙන් ඉටු කරමින් ගරු පියතුමන්ලාගේ මැදිහත්කම, එතුමන්ලාගේ පෝෂණය, එතුමන්ලාගේ මඟ පෙන්වීම මත අපි මේ සංඝය දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.